Hi guys, සාදරයෙන් පිළිගන්නවා SS Tech YouTube channel එකට හැමෝම. අද කතා කරන්න යන්නේ small content creators ලට කොහොමද ඔයාලගේ voice එක හදාගන්නේ mic එකක් buy කරන්න නැතුව ස්ටුඩියෝ එක කතා කරනවා වගේ ඔයාලගේ voice එක හදාගන්න කොහොමද කියලා. මුලින්ම කරන්න තියෙන්නේ අපි කෙලින්ම වැඩේට යමු. මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලා සාමාන්‍යයෙන් ඔයා වීඩියෝ රෙකෝඩ් කරන විදිහට වීඩියෝ රෙකෝඩ් කරන්න. මේ මම වීඩියෝ රෙකෝඩ් කරන්නේ මම ස්ක්‍රීන් වීඩියෝ එකක් විදිහට මගේ ෆෝන් එකෙන් තමයි වීඩියෝ රෙකෝඩ් කරන්නේ. මගේ වොයිස් එක මේ තියෙන්නේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු වොයිස් එක. ඊට පස්සේ වීඩියෝ එක රෙකෝඩ් කරලා ඉවර වුණාට පස්සේ වීඩියෝ එකෙන් ඔඩියෝ එක ඔයාලා වෙන් කරලා ගන්න ඕනේ. ඒකට පොඩි ඇප් එකක් තියෙනවා. ඔයාලා Play Store එකට ගිහිල්ලා සර්ච් කරගන්න voice extractor from video කියලා. තම voice extractor කියලා ගහුවත් අවුලක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඇප් එකක් මම මේක හත් සර්ච් කරලා ගත්ත එකක්. කොහොමවත් ඉගෙන ගත්ත එකක් නෙවෙයි. ඒක මම සර්ච් කරලා හොයාගත්ත එක. මෙන්න මේ ඇප් එක හොඳයි. ඒක තමයි මමත් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මේක ගොඩක් සරල ඇප් එකක්. ඕපන් කරගත්තට පස්සේ තියෙන්නේ ඔන්න ඔය වගේ. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙන වීඩියෝ එක දෙන්න පුළුවන්. එතන වගේ ෆයිල්ස් පෙන්නනවා. වීඩියෝ එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ වීඩියෝස් ටික පෙන්නනවා. ඔයාලට මෙතනින් කැමති වීඩියෝ එකක් සිලෙක්ට් කරලා දැන් මම දෙන්නකො මෙන්න මේ තප්පර 58 වීඩියෝ එකක් තියෙනවා. ඒ කියන්නේ මම ඔය වීඩියෝ එකක් කරන්න ගිහිල්ලා මොකක් හරි දෙයක් වැරදිලා මම කැන්සල් කරපු වීඩියෝ එකක් වෙන්න ඕනේ. ඒක දුන්නාට පස්සේ මෙන්න මෙතන තියෙන voice එක අයින් තියෙන logo එකක් ඒක දෙන්න. ඊට පස්සේ මෙතන format එකට දෙන්න mp3 කියලා. මෙන්න මේ අංකේවා කොපි කරගන්න නැත්තම් නේම් එක වෙනස් කරගන්න ඔයාලට මතක විදිහකට. ඊට පස්සේ extract දෙන්න. ඊට පස්සේ ඔන්නම render කියලා පෙන්නනවා. ඔන්න mp3 එකක් විදිහට අපිට ෆයිල් එක ආවා. continue දෙන්න. continue දිහා මේ app එකෙන් close වෙන්න. ඊට පස්සේ තියෙන්නේ අපි යනවා Adobe podcast කියන සයිට් එකට. Adobe එකේ තියෙන්නේ. ඒකට ගිහිල්ලා voice එක enhance කරනවා. ඒකෙන් තමයි අපේ මේ voice එක ඒගොල්ලන්ට upload කරලා ඒගොල්ලෝගේ free plan එකක් තියෙනවා. free plan එකෙන් අපිට පුළුවන් ඒක voice එක එයාලා දෙන විදිහට වෙනස් කරලා background noises අඩු කරලා හදාගන්න. ඒකේ ප්‍රීමියම් එක ගත්තොත් ඔයාලට ඊට වැඩිය ප්‍රීමියම් විදිහට හදාගන්න පුළුවන් voice එක. බලමු දැන් ඒක කරන්න කොහොමද කියලා. ඔයාලගේ සර්ච් එන්ජින් එකට ගිහිල්ලා මුලින්ම සර්ච් කරගන්න Adobe podcast කියලා. ඒක සර්ච් කරගත්තට පස්සේ උඩින් මෙන්න ඒක උඩ ක්ලික් කරගන්න. මෙන්න මේ වගේ සයිට් එකකට යන්නේ. මුලින්ම ඔයාලා මේකේ account එකක් හදාගන්න. register වෙන්න කියන්නේ. එතන sign in දෙන්න. දුන්නට පස්සේ ඔයාලගේ email address එක දීලා යන්නත් පුළුවන්. ඔයාලට දැනට account එකක් තියෙන කෙනෙක් නේද? නැත්තම් create account දෙන්න මෙතනින්. මෙතන තියෙන create account දීලා ඔයාලගේ email address එක password එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ නම සහ තවත් තොරතුරු ටිකක් දෙන්න තියෙනවා. මම දැන් account එකක් හදාගන්නේ නැහැ. මම දැනට account එකක් හදාගෙන තියෙන නිසා නම්මයි ඒ ටික දුන්නට පස්සේ create account දෙන්න. දුන්නට පස්සේ ඔයාලා register වෙලා සයිට් එකට යනවා. සයිට් එකට ගියාට පස්සේ හරි මම මගේ account එක හදාගෙන ඉවරයි. සයිට් එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ වගේ මම account එක හදාගෙන තියෙන්නේ. සයිට් එකට ගියාම මේ වගේ පෙන්නනවා. මේකෙන් ඔයා මුලින්ම යන්න ඕනේ start enhancing කියන එකට. මෙන්න මෙතෙන්ට ගිහලා ඔයා කලින් extract කරගත්ත audio එක මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරන්නේ choose files කියලා තියෙන තැන ටච් කරගත්තාම මෙතනින් එනවා media bigger කියන තැනට. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ෆයිල් එක ඔයාලගේ ෆෝන් එකෙන් සිලෙක්ට් කරලා දුන්නට පස්සේ ඊට පස්සේ අප්ලෝඩ් වෙනවා. අප්ලෝඩ් එන්න කලින් ඔයාලට ෆයිල් එක හොයාගන්න බැරි නම් අතනින් name එක copy කරගෙන ඇවිල්ලා search කර හැකියි. ටිකක් වෙලා යනවා අප්ලෝඩ් වෙන්න. මොකද ටිකක් දිග voice එකක් දැම්මේ.
ඊට පස්සේ පෙන්නනවා enhancing speech කියලා. මෙතන ටච් කරලා ගත්තට පස්සේ තියෙනවා අපේ මේක voice එක මෙතනින් download කරගත්ත හැකි. download වෙනවා. මම ඔයාලට වෙනන මේක අපිට ඔයාලට ඕනි විදිහට background noise එක වෙනස් කරන්න පුළුවන්, අඩු කරන්න, වැඩි කරන්න පුළුවන්. original හේසා enhanced මෙතන වෙනස් කරගත්ත හැකි. මෙතන enhancement ඒ කියන්නේ background noises cancel කරන්න අවශ්‍ය ප්‍රමාණය මෙතන වෙනස් කරගන්න ඔයා free trial version එක ගන්නවා. නැත්නම් ඔයා මේකේ package එක buy කරන්න සිද්ධ වෙනවා. එයා තමයි voice එක enhance කරන්න. ඉතින් මේ voice එක ගිහලා අපිට CapCut එකේ හෝ වෙනත් video editing app එකකට දාලා අපේ voice එක mic එකකින් කතා කරන්න, microphone එකකින් කතා කරනවා වගේ පොඩි පැහැදිලිව අහගන්න පුළුවන්. මේකේ plan එක buy කරනවා නම් තවත් හොඳයි. ඉතින් අද video එක හොඳයි නම් subscribe කරන්න යන්න, comment කරන්න. තවත් video එකක් හම්බෙමු.